කෝපය. මේක හරිම පුදුමාකාර හැඟීමක්. මොකද ඒකට පුළුවන් අපිටත් හොරමන් අපි ලොකුම සතුරා වෙන්න. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන හරිම ලස්සනට පැහැදිලි කරන බොහොම සරල ඒත් අතිශයින්ම ගැඹුරු උපමා කතාවක් ගැන. අපි කෙලින්ම යමු ඒ කතාවට. අපි මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතලා බලමු නේද? කවුරු හරි කෙනෙක් වචනකින් හරි මොකක් හරි ක්‍රියාවකින් හරි අපේ හිත රිද්දුවා කියලා හිතන්න. අන්න ඒ වෙලාවේදී කිසිම පාලනයක් නැතුව හිත ඇතුලෙන් මතුවෙන පරවැලිම ප්‍රතිචාරය මොකක්ද? බොහෝ වෙලාවට ඒක කෝපයක් නේද? ආපහු රිදවන්න ඕනේ කියන හැඟීමක්. අද කතාව ගොඩ නැගෙන්නේ හරියටම ඔය සහජ ප්‍රතික්‍රියාව වටා තමයි. හරි එහෙනම්. අපි දැන් බලමු මේ පොදු මිනිස් හැසිරීම ගැන සර්පයෙක්ගේ කතාවකින් අපිට මොනවද ඉගෙන ගන්න පුරුවන් කියලා. මේක තමන්ගේම කෝපය නිසා තමන්ගේ ජීවිතේම නැති කරගත්ත සර්පයෙක් ගැන කියවෙන හරිම වැදගත් උපමාවක්. කතාව පටන් ගන්නෙ මෙහෙමයි. රෑ බෝ වෙලා හැම තැනම කළුවරයි. බඩගින්නේ ඉන්න සර්පයෙක් කෑම ටිකක් හොයාගෙන යන අතරේ අහම්බෙන් වගේ වඩු මඩුවකට රිංගනවා. බැලු බැල්මක මේක හරිම සාමාන්‍ය සිදුවීමක් වගේ පෙනුනට ඇත්තටම ලොකු ඛේදාවාචකයකට පාර කැපෙන්නේ මෙන්න මෙතනින්. ඉතින් මේ සර්පයා අඳුරේ බිම දිගේ ඇදීගෙන යද්දි එතන තිබුණු කියතක ඇඟ වැදෙනවා. මේක හිතාමතා වුණු දෙයක් නෙවෙයි සම්පූර්ණ හම්බයක්. ඒ කියතේ තියෙන ධාරයකට සර්පයාගේ සමේ පොඩි සීරීමක්, පුංචි කැපුමක් ඇති වෙනවා. මේක තමයි හැම දෙයකම ආරම්භය. මුළු විනාශයටම හේතු වුණු පළවෙනි පුලිංගුව. ඔන්න මෙතන තමයි කතාවේ තීරණාත්මකම හැරවුම් ලක්ෂය. හදිසිය දැනුණ වේදනාවත් එක්ක සර්පයා හිතන්නේ මේ කියත හිතාමතාම තමන්ට පහර දුන්නා කියලා. ඇත්තදම සිද්ධ වුණේ මොකද්ද කියලා තේරුම් ගන්නව වෙනුවට ඒක සිතාමතා කරපු ප්‍රහාරයක් විදිහට සම්පූර්ණයෙන්ම වරදවා වටහා ගන්නවා. ඉතින් අර වැරදි නිගමනයත් එක්ක මතුවෙන්නේ පාලනය කරගන්න බැරි තරහක්. සර්පයා ආපෝ හැරිලා තමන්ට පහර දුන්නා කියලා හිතන කියතට මුළු කෝපයම පිට කරලා දෂ්ට කරනවා. නමුත් මොකද වෙන්නේ? කියත කියන්නේ පණ නැති ලෝහයක්නේ. දෂ්ට කිරීමෙන් කියතට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒත් සර්පයාගේ කට දරුණු විදිහට තුවාල වෙනවා. බලන්න පළවෙනි ප්‍රතිප්‍රහාරයෙන්ම සර්පයා වෙඬිම හානිය කරගන්නේ වෙන කාටවත් නෙවෙයි තමන්ටමයි. තමන්ගේම කට තුවාල වුණාට පස්සෙවත් සර්පයාගේ කෝපය අඩු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒක තවත් දරුණු වෙනවා. තමන්ව පරද්දන්න කාටවත් බෑ කියන දැඩි මානෙන් සර්පයා තමන්ගේ අන්තිම තුරුම්පුවත් පාවිච්චි කරනවා. එයා මුළු ශරීරයම අර කියත වටේ ඔතලා තමන්ට තියෙන තරම හයියෙන් ඒක තද කරන්න පටන් ගන්නවා. මේ තමයි කතාවේ ඛේදනීයම අවසානය. සර්පයා කියත තද කරන වාරයක් පාසා කියතේ තියුණු මුවහත එයාගේම ශරීරයේ ගැඹුරටම කපාගෙන යනවා. අවසානයේදී තමන්ගේම කෝපයේ බලෙන් තමන්ගේම ශක්තිය පාවිච්චි කරලා සර්පයා තමන්වම මරා ගන්නවා. හරි, කතාව එතනින් ඉවරයි. ඒත් අපි මේකෙන් ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ පටන් ගන්නෙ දැන්. මේ සිදුවීම දිහා පොඩ්ඩක් ගැඹුරින් බැලුවම සර්පයාගේ මරණයට ඇත්තටම වග කියන්න ඕනේ කවුද? සැබෑ සතුරා කවුද? අපි ඒක ටිකක් විමසා බලමු. මේ ප්‍රශ්නෙට උත්තරේ හිතන තරම් සංකීර්ණ නෑ. අපි දන්නවා කීත කියන්නේ පණ නැති මධ්‍යස්ථ වස්තුවක්. ඒක කාටවත් පහර දෙන්න ගියේ නෑ. එහෙමනම් සර්පයාගේ මරණයට නියම සැබෑම හේතුව වුණේ මොකද්ද? මේ සංසන්දනය දිහා බැලුවම ඒක හොඳටම පැහැදිලි වෙනවා. බලන්න. එක පැත්තකින් කියත ඒක නිකම්ම නිකන් වස්තුවක්. ඒකින් උනේ පොඩි කෙපුමක් විතරයි. නමුත් අනිත් පැත්තෙන් කෝපය ඒක තමයි සක්‍රීය විනාශකාරී බලවේගය. මාරාන්තික තුවාල ඔක්කොම ඇටිකලේ අර පාලනයකින් තොර කෝපයයි. එනම් පැහැදිලි සැබෑ සතුරා කියත නෙවෙයි සර්පයාගේ හිතේ තිබුණු කෝපයමයි. සර්පයා කරගත්ත මේ මාරාන්තික වරද අපිට පැහැදිලි පියවර 4ක චක්‍රයක් විදිහට දකින්න පුළුවන්. පළමුව පුඩි රිදවීමක්, ඒ කියන්නේ ප්‍රේරකයක්. දෙවෙනුව ඒකට ප්‍රතිචාරයක් විදිහට පාලනය කරගන්න බැරි තරහක් එනවා. තුන්වෙනුව ඒ තරහෙන් රිදවීමට හේතු වුණු දෙයට පහර දීලා ගැටලුව තවත් දරුණු කරනවා. අවසාන ප්‍රතිවිපාකය මොකක්ද? තමන්ට මම ආරාන්තික හානියක් කරගැනීම. මුළු කතාවෙම හරය සාරාංශය මේ වාක්‍යයෙන් කියවෙනවා. සර්පයාගේ විනාශයට හේතු වුණේ එළිය තිබුණ කියත නෙවෙයි, තමන්ගේම ඇතුලේ තිබුණු පාලනය කරගන්න බැරි වුණු කෝපයයි. හොඳයි, මේ කතාවෙන් සහ ඒ විශ්ලේෂණයෙන් පස්සේ අපි අපේ ජීවිතවලට ගන්න ඕන පාඩම මොකක්ද? මේක තමයි මේ කතාවේ වැදගත්ම කොටස, අතහැරීමේ තියෙන ප්‍රඥාව ගැන. බලන්න, සර්පයාගේ කතාව අපේ ජීවිතවලටත් කොච්චර අදාළද කියලා. කවුරු හරි අපේ හිත රිද්දුවාම අපි ඒකට කෝපයෙන්, වෛරයෙන් ප්‍රතිචාර දක්වන්න ගියොත් වෙන්නේ සර්පයාට වුණ දේම තමයි. අපි සටන් කරන්නේ අර කියතලගේ දේකට වෙන්න පුළුවන්. නමුත් දරුණුම ගැඹුරුම තුවාල සිද්ධ වෙන්නේ අපේම මනසට, අපේම ජීවිතවලටයි.
ඉතින් මේ මුළු උපමාවෙන්ම අපිට දෙන ප්‍රබලම පණිවිඩය තමයි මේක. සමහර වෙලාවට ලොකුම ජයග්‍රහණය තියෙන්නේ සටන් කරන එකේ නෙවෙයි, ඒ දේවල් අතහරින එකේ. ඒ වේදනාව, ඒ කෝපය අල්ලගෙන ඉන්නේ නැතුව යන්න දෙන එකේ. ඒක දුර්වලකමක් නෙවෙයි, ඒක තමයි නියම ශක්තිය. මේ කතාව අවසන් කරන්න කලින් මේ ප්‍රශ්න ගැන මොහොතක් හිතන්න. අපේ ජීවිතවල අපි මේ විදියට එල්ලීගෙන, තද කරගෙන සටන් කරන්න කියත් මොනවද? සමහර වෙලාවට ඒ කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් අතීත සිදුවීමක් වෙන්න පුළුවන්. ඒත් සැබෑ සටන තියෙන්නේ එළිය නෙවෙයි, තමන්ගේම කෝපයත් එක්කනම් ඒ සටන අතහැරීම නේද ඇත්තටම නුවණට හුරු? If you enjoyed this video and want to watch more videos like this every day, make sure to subscribe to our YouTube channel.